වාසනාවන්තව ලබාගත් මේ මනුස්ස ජීවිතය ඔබ හොඳින් ජීවිතය ගත කිරීමයි සිද්ධ කරන්න ඕන. දැන් මේ ආත්මේ මනුස්සෙක් වෙලා උපදලා ඉන්නවා නේද? ලබන ආත්මේ අපිට මනුස්සෙක් වෙයි කියලා කියන්න පුළුවන්ද? කියන්න බෑ. කවදාකවත් බෑ. අර පෞද්ගලික කාලේ ගම් වතුරෙන් නායයන් සමහර පවුල් වල පින්නතුනේ ආච්චියම්මා විතරයි ඉතුරුනේ. පාංශු කොලයක් දෙන්න කවුරුත් හිටියද නෑ. ඒ නිසා ජීවිතය පිළිබඳව කියන්න බෑ. ඒ වගේම තමයි ජීවිතේ මැරිලා ගිහිල්ලා මිනිස්සෙක් වෙලා උපදින්න කියලා අපිට කියන්න බෑ. මොකෙක් වෙලා උපදින්නන්නේ නෑ. ඒ නිසා ධර්මයට අනුව පින් කරන්න කුසල් වඩන්න කියන බුදු වදනින් පැහැදිලි කරන්නේ එයයි. ඒ නිසා මේ චුල්ලපදම ජාතකයේ ඔබගේ ජීවිතයට බොහොම වැදගත් වෙනවා. අපි බලමු ඉතිරි ටික කුමක්ද සිද්ධ වෙන්නේ කියලා. Rajo tejasin pamedangal with enawa danaya pirinama utuvila yanewa devin koton neto dalat aso වෙනවා මතකය අලොත් වී දෙදෙනම ගෙන්වනවා අන්න රජතුමාට ඒ අතීතයේ සිදුවෙච්ච දේ මතක් වෙලා ඒ දෙදෙනාම ඇතුළට එකගෙන යනවා සුබුදුරු දෙලෙස පදුම රජුන් තම දන්හලේ දන් බෙදා පිටර යන නිවේශයකින් පින්නතුනේ එක්තරා දසුනක් මත නිතරඳ වෙනවා. ඒ තමයි අර සිදුවීම. කොට හරමත තබාගෙන තම දේවිය සිඟමන් යදින අයුරු පැරණි මාර්ගී ආවර්ජනය වෙනවා. රජුට රාජානකින් මේ දෙදෙනාව කැඳවනවා පින්නතුනේ රජ මෙදුරට. ඔබේ හිස මත ඉන්නේ කවුදයි රජු ඇසුවා මේ කොටු මගේ පෙම්බර හිමියයි කීවා සහතික සන්තයමද ඔබේ උත්තර මෙව්වා අම්ම පායන්ත ඇත්තයි රජෝ මේ යෝවා රජතුමා අහනවා ඇත්තටම ඔබගේ ස්වාමියාද මේ ඉන්නේ නීත්‍යානුකූල ස්වාමියාද ඉන්නේ කියලා අහනවා ඇත්තම ඇත්තයි මේ ඉන්නේ එතෙන්දි බොරුවනේ නේද ඇයි යමක් ගන්න ඕනේ හින්දා මගේ ස්වාමියා තමයි ඉන්නේ කියනවා. කියන්න දෙකුණානේ මේ ඈත අතීතයේ මෙහෙම රජ කෙනෙක් එක්ක තමයි විවාහ වෙලා ඉන්නේ මෙහෙම සිදුවීමක් කියලා එතෙන්දිවත් ඒ බොරුව තමයි කිවි පිළිගත්තේ නෑ. රජතුමා දැන් දන්නවා මේ මට රජතුමාගේ සිදුවීම නේද? ඊට පස්සේ බලමු අපි මොකක්ද වෙන්නේ කියලා පින්නතුනේ. රජසියල් අවබෝධයෙන් විමසද්දී මේ තවත් මුසාවාද කියනවා. හරි අපූර්වට එයින් තවත් කෝපයට පත් රජතුමා රාජාන ක්‍රියාත්මක කරමින් බරණැස්වරින් පිටවහල් කිරීමට කටයුතු යොදනවා. අපි බලමු කුමක්ද ඒ දෙපළට වෙන්නේ කියලා. කලකම් ආනෝවේ මේස සමටම වෙනවා රජකම් කල කර්මෙන් දෙනවා රජ කුමරියම තම පතිලම් කෙලසෙනවා දහමට අනුව නෙලොක් පලගෙන යනවා දැන් මේ ලෙසින් කළ පව් විඳවනවා
එහි පල විඳින කොට පවුලක් වෙනසෙනවා සොයුර සොයරිය මන